මනරම් දෙව්විමනක සිරියකත් සොඳුරු කඳුමුදුනේ සුපිහිටි බණ්ඩාරවෙල කුමල්වෙල මහමෙවුනාව භාවනාසපුයේ සුවසේ වැඩ සිටින සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑරාජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඌව පළාතේ උතුම් මුතියංගන සෑරාජාණන් වහන්සේ ගොඩනැගූ ඉන්දක දෙවිඳුන්ගේ හා මහියංගන සෑරාජාණන් වහන්සේ ගොඩනැගූ ශ්‍රී සුමන සමන් දෙවිඳුන් නමින් ඉදිකරන ලද සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය දහස් ගණනකගේ වන්දනාවට පත්වන මනරම් පූජාභූමියක්. ඌව පළාතේ වෙසෙන සැදැහැති දනන්සේම දෙස් විදෙස් සැම නිරතුරුවම සිය සිත් සතන් සුවපත් කරගන්නට පැමිණෙන මෙම උතුම් පින්බිම සුන්දර සහ නිදහස් පරිසරයකින් සමන්විතයි. ශ්‍රද්ධාරූපවාහිනිය මෙලෙසින් අද මෙම දහම් අනුශාසනාවන් සිදු කරන්නේ බණ්ඩාරවෙල කුමල්වෙල මහමෙවුනාව භාවනාසපුවේ සිටයි. නමෝ බුද්ධාය. අග්‍රමදානයේ ධර්මදානය කියලා කොච්චරනම් අහලා තියෙනවද? හැබැයි ඇහුවටත් බෑ. ඒ අග්‍රදානයේ සමාදන් වෙන්න ධර්මදානෙ දෙන්න පිනකුත් තියෙන්න ඕනි. එහෙම තිබෙන පිරිසක් අද ඇවිත් ඉන්න සත්බුදු විහාරයට ධර්මදානයේ පිණිස. පැමිණි හැමෝම ධර්මදානයට පෙර භාග්‍යවතුන් වහන්සේට අපි පුෂ්ප පූජා කරමු. දෑත්ට්ටි පූජා කොට දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. අද දවසේදී මෙතුම් සදහම් දේශනාව සඳහා මෙතිපර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ කන්දේ අරාව යහල බැද්ද හපුතලේ ලිපිනේ පදිංචි DMDUB දිසානායක මහතා, ඒ වගේම AM නිල්මිනි ප්‍රියංගිකා මහත්මිය, ඒ වගේම හෙළගම ගෝඩුන්න හාලි ඇල ලිපිනේ පදිංචි AM ජයසේකර WM ගුණවති කියන මව පියා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් මේ ඥාති පින්නතුන් සියලු දෙනා එකතු වෙලා මේ ලෝකයේ අග්‍රතම දහණය වෙන ධර්ම දහන පින්කමක් සිද්ධ කරනවා. ඉතින් අපි මේ ධර්ම දහන පින්කම සිද්ධ කරද්දී අපි හිතේ තියෙන්න ඕනේ අදහසක්. මොකක්ද? අපි මේ ධර්මය අවබෝධ කරනවා, ජීවිතාවබෝධය ලබනවා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ අවබෝධ කර ගැනීම පිණිස අපි නොදන්නා වූ දේවල් අපිට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ තුලින් තමයි අපි මේ දේවල් දන්නේ.
මොනවද මේ දේවල්? බුදුරජාණන් වහන්සේ කර්මඵල ගැන දේශනා කරලා තියෙනවානේ. යහපත් දේවල් කළොත් යහපත් විපාක ලැබෙනවා. අයහපත් දේවල් කළොත් අයහපත් විපාකයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ තුලින් නෙවෙයිද අපි දන්නේ යහපත් දේ කරන්න ඕනේ, යහපත් දේවල් නොකරන්න ඕනේ කියන කාරණේ. අපි දන්නේ කොහොමද? ඒ නිසානේ ඒකනේ මේ යහපත් දේවල් කරන්නේ නේ. නැත්තම් අපි මේ යහපත් දේවල් කරන්නේ නැහනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හේතුඵල ධමනේ. ඒතර මේ හේතුඵල ධම අවබෝධ කරගත්ත දවසට තමයි අපි මේ සසර දුක සම්පූර්ණයෙන්ම කෙලවර කරලා දාන්නේ නේ. ඒකත් අපේ හිතේ තියාගෙන තමයි මේ පුණ්‍ය ධර්මයන් රැස් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නොපෙනෙන ලෝකෙ ගැන නේ අපිට පේන සීමාවෙන් එහා ගිය ලෝක ගැන දිවිවරු කියලා පිරිසක් ඉන්නවා නේ. බ්‍රහ්මයන් කියලා කොටසක් ඉන්නවා. ප්‍රේතයන් කියලා කොටසක් ඉන්නවා. නිරේ කියලා එකක් තියෙනවා. ඒ ලෝක ගැන අපි දැනගත්තෙත් බුදුරජාණන් වහන්සේ නිසා නේ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරේ නැත්තම් අදටත් දන්නේ, අදටත් විද්‍යාඥයෝ හරියට දන්නේ නැහැ නේ. විද්‍යාඥයෝ කියනවා මෙහෙම එක එක එලි දැකලා තියෙනවා මොනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ කියනවානේ. නේ ඒව විග්‍රහ කරගන්න ඒගොල්ලෝ දන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ඉතින් සමහරවිට ඔය අතීතයේ මිනිස්සු මේ ප්‍රේතයෝ කියලා කිව්වේ මේක වෙන්නේ නැති කියලා ඉතින් කියනවා. ඒගොල්ලන්ටත් හරියට විග්‍රහ කරගන්න බෑ. ඊට පස්සේ සසර පුරුදු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. සංසාරේ පුරුදු තියෙනවා. ඒවා අපි සසර ගමනට බලපාන හැටි සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ සසර පුරුද්ද ඒ ජීවිතෙත් අරිහත්ත්වයටපත් වුණාට පස්සෙත් තියෙනවානේ. අර එක රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙන උන්වහන්සේ දානේ වමාරාවල දෙන ස්වභාවයක් තිබිලා තියෙනවා. එතකොට ඒක ගැන ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා පැමිණිලි කරාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ස්වාමීන් වහන්සේගේ දෝෂයක් නෙමෙයි සසරේ පුරුද්දක්. සංසාරේ ගොඩාක් ජීවිතවල එක දිගට ගවයෝනි ඉපදිලා තියෙනවා. මේ ජීවිතයේ බුද්ධ ශාසනය පිහිට ලබන්නට වාසනාව තිබ්බ ස්වාමීන් වහන්සේ අතීතයේ ගව යෝනි එක දිගට ඉපදිලා දැන් ගවයාර ආහාරයට ගත්ත එක මමාරලා ආය ආහාරයට ගන්න ඕනේ. ඊ පුරුද්ද කිව්වා. දෝෂයක් නෑ කිව්වා. එඳ ශික්ෂා ඛණ්ඩනයක් නෑ. ස්වාමීන් වහන්සේ නම 12න් පස්සේ කෑම ගත්තොත් දානෙ ගත්තොත් මොකද වෙන්නේ? සීලයට හානියක් නේ. හැබැයි උන්වහන්සේට ඒ ආහාර ගන්න සිතුවිල්ල දානෙ වලදන සිතුවිල්ල නෑ අර සසරේ පුරුද්දට එන එක. ඉතින් ඒ වගේම අපේ ජීවිත අවබෝධයට උපකාර වන කාරණයක් ගැන තමයි අද දේශනා කරන්න කල්පනා කළේ. ඒ තමයි ධාතු ස්වභාවය. ධාතු සංයුක්තයේ තමයි සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේක තියෙන ධාතු සංයුත්තය කියන කොටසේ තමයි මේක විග්‍රහ වෙන්නේ. දැන් අපි දන්නවා දැන් ගැඹුරු ධර්ම ඉගෙන ගන්නකොට අපි කතා කරනවා පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා සතර මහා ධාතුන්ගෙන් තමයි මේ රූපය හැදිලා තියෙන අපේ ශරීරයට හැදිලා තියෙන්නේ නේ. එහෙම විස්තර කරනවානේ. ඒ ධාතු ස්වභාවයත් අපි අවබෝධ කර යුතුයි. ඒක ටිකක් ගැඹුරු කාරණයක් නේ. මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. මේ අපි අතරත් මේ ජීවත් වෙන අපි අතරත් තියෙන ධාතු ස්වභාවයක්. ඕක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ ජීවිත අවබෝධයක් ලබනවා තබා අඩුම තරමේ සුගති රැකවරණයක්වත් හදාගන්න බැරි වෙනවා. මෙලව පරලොව දෙලවම යහපත සලසා ගන්නට බැරි වෙනවා. ඒ නිසා මේ කාරණේ අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. කාරණයක් මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට ලොකු විපතක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සඝාත සූත්‍රය. සඝාත කියන්නේ ගාථා සහිත සූත්‍රය. මේ දේශනාව අවසන් වෙන්නේ ගාථා කිහිපයක් එක්ක. ඒ නිසා තමයි සඝාත සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමින්ති. ඒ තමයි මේ සත්වයන් තුල ධාතු ස්වභාවයකින් එක්වීමක්
එකිනෙකට ගැළපී යාමක් තියෙනවා. එකිනෙකට සැසදිලා යන්නේ එකතු වෙලා යන්නේ මොකකින්ද? ධාතු ස්වභාවයකින්. ඒ කොහොමද? හීනාදි මුත්තිකා ලාමක සිතුවිලි ලාමක අරමුණු තියන අය ඉන්නේ. එයාලා හීනාදි මුත්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති. හීන ලාමක අදහස් තියන අයත් එක්ක එකතු වෙලා යනවා. ලාමක අදහස් තියන අයත් එක්කම සැසදිලා යනවා. ඒ කියන්නේ ලාමක අදහස් තියන්නේ අය කියලා කිව්වේ අසත්පුරුෂ අදහස් තියන අය. අසත්පුරුෂ අදහස් තියන අයත් එක්ක අසත්පුරුෂයම එකතු වෙලා යනවා. අතීතම්පි භික්ඛවේ යද්ධානං හේනාදි මුත්තිකා හේනාදි මුත්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති. මේක අතීතයේ toy විදිහටම උනේ කියනවා. ලාමක හීන අදහස් තිබ්බය, ඒ අසත්පුරුෂ සිතුවිලි තිබ්බය අසත්පුරුෂ අයත් එක්කම එකතු වෙලා යනවා. නේ? අසත්පුරුෂ අදහස් තියෙන අයත් එක්කම එකතු වෙලා යනවා. අනාගතම්පි භික්ඛවේ අද්ධාන අනාගතයේ තියෙන්නේ තාම ලැබපු නැති අනාගතේ. ඕකෙත් ඔහොම තමයි නේ. දැන් ඊයේ තාක්ෂණයේ තිබුණත් මොන තාක්ෂණය ආවත් නේ අනාගතේ toy ස්වභාවයම තියෙනවා කියනවා. ලාමක අදහස් තියෙන අය ලාමක අදහස් තියෙන අයත් එක්කම එකතු වෙලා යනවා. ඒතරහි භික්ඛවේ පච්චුප්පන්නං අද්ධානං. මේ වර්තමානයේ තියෙන මේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච මේ වර්තමානයේ තියෙන්නේ ඔය වර්තමානෙත් ඕක ඔය විදිහටමයි කියනවා. හීන ලාමක අදහස් තියෙන අය හීන ලාමක අදහස් තියෙන අයත් එක්කම එකතු වෙලා තියෙනවා නේ. මේ වර්තමානයේ මේ මොහොතේම ගිහිල්ලා බලනවා නම් දැන් තැබෑරුමක් ගාවට ගිහිල්ලා බලන්නකො මේ වර්තමානයේ ඒකට පෑහෙන කට්ටියම නෙමෙයි දෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ. ඒකට පෑහෙන කට්ටියක් එතන එකතු වෙලා තියෙනවා. ඒ ස්වභාවයෙන් යුක්ත කට්ටියක් එතෙන්ට එකතු වෙලා තියෙනවා. එයාලා එකතු වෙනවා. ඊට පස්සේ මාළු අල්ලන තැනකට ගියොත් නේ අන්න හීන ස්වභාවයෙන් යුක්ත අය හීන ස්වභාවයෙන් යුක්ත අයටම එකතු වෙනවා. සතුන් මරණයත් එක්කම එකතු වෙනවා. සල්ලාලකම් වල යෙදෙන අය සල්ලාලකම් වල යෙදෙන අයත් එක්කම එකතු වෙනවා. මංකොල්ල කන කට්ටියත් එක්කම එකතු වෙනවානේ. දැන් ওই පහුගිය දවස්වල එකක් වුණේ නේ. ලංකාවේ එක පාතාල කණ්ඩායම් වල කට්ටිය දැන් එක රටකදී අත්අඩංගුවකට ගනිද්දී කට්ටිය මේක තැනකට එකතු වෙලා හිටියේනේ. සමහර වෙනම කටයුතු කරපු කට්ටිය ගහන්නට එකට එකතු වෙනවා. එක ස්වභාවය කට්ටිය එකට එකතු වෙනවා. අතීතේ වුණෙත් ඕක ඔහොම තමයි. වර්තමානෙත් ඕක ඒ විදිහට වෙනවා. අනාගතෙත් ඕක ඔහොම වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ දෙයක් කියනවා. අසුචි එකතු වෙන්නෙම අසුචි තියෙන තැනටම කියනවා. නේ? අසුචි ගොඩට අසුචිම එකතු වෙනවා නේ. එකම වැසිකිලි වලටනේ අපි හැමෝගෙම අසුචි යන්නේ නේ. එතෙන්ටම එකතු වෙනවා. නිකවට බලන්න ඔය සමහර බල්ලෝ ඉන්නවා. තව බල්ලෙක් අසුචි කරපු තැන දැක්කොත් එතන ඉවහල්ලලා ඌත් එතනම අර කටයුත්ත මුදවනවා. අපි වුණත් දැන් කුණු ටිකක් අතේ තියාගෙන යනකොට කුණු දාන්නේ කොතෙන්ටද? කුණු තියෙන තැනටමනේ. කුණු තියෙන තැනක් දැක්ක ගමන් අපිත් දානවා. ඊට පස්සේ දැන් සමහරවිට එතන ගහලා තියෙනවා කුණු දැමීම තහනම්. අපිට බෝඩ් එක පෙන්නේ නේ. කුණු තියෙන තැනට කුණු කොහොම හරි යනවා. එහෙමත් බැරි වුණාම දානවා මේ කුණු දාන කට්ටිය බල්ලන්ට පමන්නයි කියලානේ. ඒත් මොකද වෙන්නේ? ඉතින්ටම වැටෙනවා. ඇයි කුණු තියෙන තැනට කුණු වැටෙනවා.
නේ නිකමට හිතන්නකෝ දැන් ඔය ලංකාවේ දැන් ඔන්න අපි ටොපියක් වගේ එකක් කනවා. කාපු ගමන් අර ටොපි කොලේ දිග හරිනවා. දිග හැරලා දැන් ටොපි කොලේ අතේනේ. ඔන්න ඇවිදිනකොට පේනවා බිම තව ටොපි කොල වගේ ඒවා තියෙනවා. මොකද කරන්නේ? අපේ කොලෙත් එතෙන්ටම වැටෙනවා. දැන් එයා යනවා පිට රටකට. හොඳ දියුණු රටකට. දියුණු රටකට ගිහිල්ලා එයා ටොපි කොලේ අතට ගන්නවා. ටොපි එක කෑවා. ටොපි අතට ගත්තට පස්සේ බිම බලද්දි එක කොලයක්වත් නෑ. කිසි කොලයක් නෑ. හොඳට පිරිසිදුව තියෙනවා. එයා මොකද කරන්නේ? අර ටොපි කොලේ සාක්කුවට දාගන්නවා නේ. තමන්ගේ රටට වඩා ආදරයක් ඒ රටට ආවේ කොහොමද? කුණු දැක්කාම කුණු එතෙන්ට එකතු වෙන්න හදනවා. ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ මුත්‍රාත් එක්ක මුත්‍රා එකතු වෙනවා. මුත්‍රා තියෙන තැනට මුත්‍රා එකතු වෙනවා. කෙල තියෙන තැනට කෙල එකතු වෙනවා නේ. දැන් සමහර වෙලාවට පාරේ තොටේ තියෙනවා දැන් බුලත් කෙල ගහපු තැන. දැන් එතෙන්ට හැමෝම ගිහිල්ලා කෙල ගහනවානේ. මට මතකයි දැන් ඔය කොළඹ ඉස්සර ඔය බස් නැවතුම් පොළ එකපාරක් ලස්සනට තීන් තාලේප කරා. ඒතර දැන් හැම තැනම බුලත් කෙල ගහලා හරි අපිරිසුදුයි. පාරේ යන්න බැරිව අපිරිසුදු වෙලා තියෙද්දි දැන් හැමෝගෙම වැඩි එතන කෙල ගහනවා. හැබැයි ඔන්න හොඳට තීන්ත ගියා අපිරිසුදුව තිබුණා. ඊට පස්සේ මාසයක් දෙකක් යනකම් දර පිරිසුදුව තියෙනවනේ. කවුරුත් කෙල ගහන්නේ නැහැ. ඔන්න කාලයක් තිබුණා. ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා අර 100ක් පතක් නැහැ. එයාට කොහේ හරි එහෙම තැනක් පතක් නැහැ. මේකෙන් දැන් මිනිස්සු අපහසුතාවයටපත් වෙනවා. එහෙම එකක් හිතන්නේ නෑ. ඔන්න ඔය මනුස්සයා ගිහිල්ලා අතන බිත්තිය අර ලස්සනට තියෙන බිත්තියක් බුලත් කෙල ටික ගෙහුවා. මෙන්න දවස් දෙකක් යනකොට අර තාප්පේ සම්පූර්ණයෙන්ම බුලත් කෙල වලින් වැහිලා. ඇයි ඒක තමයි කෙලත් එක්ක එකතු වෙන ස්වභාවය නේ. අපි ගියක් වුණත් පිරිසිදු තියාගෙන ඉන්නකොට කවුරුවත් එතෙන්ට ගෙනලා මොකද දාන්නේ නේ. දැන් ගෙදර අපේ ගෙදර තියෙනවා කෙසෙල් එල්ල තිබ්බදන කෙසෙල් එල්ල තියෙනවානේ. ඊට පස්සේ මොකක් හරි මේ බඩු ටික අපිරිවෙල්ට තියෙනවා. ගෙදරට අමුත් එක්කිනවා. එයාත් කෙසෙල් ගෙඩිය කාලා මොකද්ද කරන්නේ? ලෙල්ල එතනම තියෙනවා නේ. අපිරිසිදු දේ තැනට අපිරිසිදු දේ ඒ විදිහටම එකතු වෙනවා. ඔන්න ඔය වගේ තමයි කියනවා. අසත්පුරුෂ ධර්මයේ තියෙන කෙනා, ලාමක සිතුවිලි තියෙන කෙනා, ලාමක සිතුවිලිත් එක්ක තියෙන කෙනත් එක්කම එකතු වෙනවා. ඇයි නේ? දැන් එහෙම වෙන්න හේතුවක් තියෙන්න බෑ. දැන් අසත්පුරුෂ කෙනා, අසත්පුරුෂ සිතුවිලි තියෙන කෙනා අසත්පුරුෂයත් එක්ක එකතු වෙන්නේ මං අසත්පුරුෂයි. එහෙනම් මං එකතු වෙන්නත් ඕනේ අසත්පුරුෂයත් එක්ක කියන සිතින්ද? නෑ. අසත්පුරුෂයා තවත් අසත්පුරුෂයත් එක්ක එකතු වෙන්නේ ඒ කෙනා සත්පුරුෂයි කියන සිතින්. නේ? නිකන් බේබද්ද ගාවට ගිහිල්ලා කතා බහ කරලා බලන්නකෝ. ඒගොල්ලෝ කොහොමද කියන්නේ? බොන අයගේ හදවත හරි හොඳයි. එයාලා අවංගෙහිඳ තමයි බය නැතුව බොන්නේ නේ. මේ මිනිස්සුගේ හදවත හරි හොඳයි කියන්නේ නැද්ද? එයාගේ හිත කියන්නේ මොකක්ද? බොන අය තමයි හොඳ. බොන අය තමයි අවංක. ප්‍රශ්නයක් වුණාම මෙයාලා තමයි මගින් ළඟින් ඉන්නේ කියන හිත කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයාට අසත්පුරුෂයා කවදාවත් මේකේ අසත්පුරුෂයයි කියලා හඳුනා ගන්න බෑ. අසත්පුරුෂයා කවදාවත් මේකේ සත්පුරුෂයා කියලා හඳුනාගන්නේ නැහැ නේ. 4 පොයට සිල් ගන්න යහපත් කෙනෙක් දැක්කම යා මොකද කියන්නේ? අපි දන්නවනේ ඔය සීලවතී මధుරව තල්න හැටි නේ. සැබෑ සත්පුරුෂ ධර්මයේ තියෙන කෙනාට දන්නේ නැති බේගලයක් කියලා හරි ගරහනවා. දාන දෙන කෙනෙක් දැක්කොත් එහෙම ඔය ඉතින් හොරකම් කරපුවා ගෙවෙන්න වෙන්නේ නැති දාන දෙන්න කියලා. දැන් හොරකම් කරපු එකක් දන්නෙත් නැහැ. සත්පුරුෂයට ගරහනවා.
ඒ සත්පුරුෂයාට ගරහන්නේ මේ කෙනා සත්පුරුෂයා මම අසත්පුරුෂයා ඒ හින්දා මං සත්පුරුෂයාට ගරහන්න ඕනේ කියලා නෙවෙයි. අසත්පුරුෂයාගේ ස්වභාවය සත්පුරුෂයා හඳුනගන්න බෑ. ඔය මෑතක ගියේ මේ හොඳ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාට නේ ගුණවත් අයට ගරහා ගියා නේද? ඒ ගරහා ගියේ ඇත්තටම මම අසත්පුරුෂයි මේ ස්වාමීන් වහන්සේ සත්පුරුෂයි මේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේට ගරහන්න ඕනේ කියලා නෙමෙයි. ඒ අසත්පුරුෂයාට පේන්නේ අර සත්පුරුෂ උතුමව අසත්පුරුෂ විදිහට. චෛත්‍ය විහාර හදන එක පේන්නේ ලාමක දෙයක් හැටියට. නේ? සල්ලි වැඩි වෙලා නේ මොනවා හරි වංචනික එකක් වෙන්න ඕනේ නේ. අනේ අර අහිංසක මිනිස්සුනේ ශ්‍රද්ධාවෙන් බොහෝම කැපකිරීමෙන් දැන් මේ බණ්ඩාරවැල සෑය හදද්දිනේ කොච්චර මිනිස්සු දාඩිය මහන්සිය වැගිරුවද? සමහර මිනිස්සු වත් පිළිවෙත් කරද්දී කෑම කාලා නැහැ නේ. ගෙහෙලා අහද්දී කෑම කෑවද කියලා උත්තර දෙන්නේ නැහැ. බොරු කියන්න බැරි නිසා. දැන් කෑම කාලා නැහැ කියලා කිව්වොත් එහෙම අර ඒ ස්වාමීන් වහන්සේ කෑම ටිකක් හොයලා දෙන්න කලබල වෙයි කියලා ඒ කියන්නේ නැතුව මහන්සි වෙන්නේ. තමන්ට බෙහෙත් ටික ගන්න තියෙන සල්ලි වලින් සමහර කෙනෙක් ආධාර කරන්නට අවිල්ල තියෙනෝනේ. තමන්ගේ කනේ තිබුණු කරාබුව මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුදනවා කියන සිතෙන් පුදපු මිනිස්සුන්ගෙන් හැදිච්ච සෑය බෝධියට ගරහනවා. එයා ගරහන්නේ මම සත්පුරුෂය සත්පුරුෂයට ගරහන්න ඕන කියලා නෙවෙයි. අසත්පුරුෂයට බෑ සත්පුරුෂය හඳුන ගන්න. එයාට සත්පුරුෂය හැටියට පේන්නේ කවුද? එයාත් එක්ක අසත්පුරුෂ ක්‍රියාවල යෙදෙන අය. සල්ලාලය අනිත් සල්ලාලය ප්‍රශංසා කරනවා. එයා සල්ලාලකම් කරකෙදින් එයා අවංක නිසා කියනවා. එයාගේ හදවත අවංකයි. එයාට ඉතින් අවංකව අර බිරිඳට ආදරේ හිතෙන්නේ. ඒ නිසා එයාට අවංකව ආදරිතනට එයා යනවා. නේ අසත්පුරුෂයට හිතෙන්නේ ඒක සත්පුරුෂකමක් කියලා. සින්දුත් හදනවා. නේ ඒ සින්දු වලට කැමැති නේ අර ලයික් දානවා කියලා තියෙන. එහෙමත් දානවා. ඒවා හරි ප්‍රසිද්ධ වෙනවා. ෂෝක් සින්දුව කියලා කියනවා. අයියේ අර සමාජ සාර ධර්ම අසාගෙන එකිනෙකාගේ ගෞරවයනේ තමන්ට අර කැම ටික උයලා දෙන බිරිඳ කෙරෙහි අනුකම්පාවක් නැහැ. ඒකද අවංකකම කියන්නේ. තමන්ගේ රකින්න ස්වාමියා ගැන ගෞරවයක් නැහැ. ඒකද අවංකකම කියලා කියන්නේ. එතකොට අර ඊ අවංකකම කියලා සම්පූර්ණයෙන්මනේ මගේ හදවතට මං අවංකව කටයුතු කරනවා කියලා ඊ සල්ලාලියෝ තමන්ගේ අදහස් කියනවා. ඊ සල්ලාලියෝ සල්ලාලයන්ගේ අදහස් වලට ගැළපෙලා යනවා. නේ එතකොට පගා ගහනවා එනේ කොමිස් ගහනවා. මොකද කියන්නේ? අපි මේ වැරදි දෙයක් කරනවා නෙවෙයි. මේ සමාජ අසාධාරණය නිසා තමයි අපි දුප්පත්. ඒ නිසා සල්ලි තියන අයගෙන් අපි කඩා ගන්න ඕනේ නේ. යාලට ඕන තරම් සල්ලි තියෙනවා. අපි ඒගොල්ලන්ට වැඩි දේවල් තමයි අපි මේ ගන්නෙ. වැරදි දේ නිවැරදි කරගන්නවා. අසත්පුරුෂයට අසත්පුරුෂයා නිවැරදි. මේක ස්වභාවයක්. ඒ නිසා යා මොකද කරන්නේ? අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා හිතාගෙන එයාගේ ඇසුරටම යනවා. මෙච්චර කාලයක් මේ සසරේ අපිට ඕක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි ගෙවාගෙන ආපු සංසාරේදී මහ පොළොවගේ වාර ගණනක් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ගියා නම් සුගතියට එන්න පුළුවන් උනේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ චූටි අවස්ථාවක විතරයි. එයි කොයිතරම් බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් අපිට ධර්මයේ තීරුම් ගන්න අවබෝධ කරන්න බැරුව ගියා. කුමක් නිසාද? ඊ සත්පුරුෂ ඇසුරට ලං වෙන්න බැරුව ගියා. ඒ බැරිුනේ අපි අසත්පුරුෂයි අරගෙන සත්පුරුෂය ඒ නිසා ඒක නම ඇසුර නොකළ යුතුයි කියලාද? නෑ. එයා හේතුවේ මම සත්පුරුෂයි
කියලා අසත්පුරුෂයෝම සත්පුරුෂයෝ කියලා හිතලා සත්පුරුෂයා බැහැර කරා අසත්පුරුෂයි කියලා. එහෙනම් සත්පුරුෂයා හඳුනා ගැනීම අතුශයින්ම දුෂ්කරයි. නේ? ඒ ලෝකෙදී ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හීන අදහස් තියෙන කෙනා හීන අදහස් තියෙන කෙනත් එක්කම එකතු වෙලා යනවා. එහෙම දේශනා කළා තථාගතයන් වහන්සේ ආයෙ දේශනා කරනවා කල්යාණාදි මුත්තිකා කල්යාණේදි මුත්තිකේහි සද්ධින් සංසන්දන්ති සමෙන්ති. කල්යාණෝ යහපත් අදහස් තියෙන අය යහපත් අදහස් තියෙන අයත් එක්කම එකතු වෙලා යනවා. යහපත් අදහස් තියෙන අය යහපත් අදහස් තියෙන අයත් එක්කම එකතු වෙලා යනවා. අතීතම්පි අතීතයේත් ඌ කොහොමයි සිද්ධ වුණේ කියනවා. එක්තරා අවස්ථාවක රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ දේවදත්තත් එක්ක පිරිසක් සක්මන් කරනවා. නේ? දැන් දේවදත්ත අසත්පුරුෂයෙක් වෙලා අසත්පුරුෂ භූමියට පැමිණිලා ඒ දේවදත්තත් එක්ක පිරිසක් සක්මන් කරනවා. මේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරොල්ලපු කෙනා. බුදුරජාණන් වහන්සේ නසන්ට දුනුආයපේ කෙනා. බුදුරජාණන් වහන්සේ නසන්ට නාලාගිරියතායපු කෙනා. සංඝ වේදේ කරපු කෙනා. ඊ පිරිසත් එක්කම පැවිදි වෙච්ච පිරිසක් සිවුරු පරවගත්ත පිරිසක් හිටියා සක්මන් කර කර ඉන්න. එහෙනම් අසත්පුරුෂ ධාතුවෙන් මිදෙනවා කියන එක ගිහියටත් අමාරුයි පැවිද්දටත් අමාරුයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ දේවදත්තත් එක්ක යමෙක් සක්මන් කරනවාද ඒ සියල්ලෝම අසත්පුරුෂයි. අසත්පුරුෂයොත් එක්ක එකතු වෙනවා. හැබැයි යහපත් අය ඒ වෙලාවෙදිම සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරනවා තවත් පිරිසක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආග්‍රස්ථාන ලැබුව කොමකින්ද? ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර ආග්‍රස්ථානය ලැබුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක තව පිරිසක් සංඝ පිරිසක් සක්මන් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි බලන්න ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය කියන්නේ එකම දේත් එක්ක එකතු වෙලා යන ස්වභාවය. ධාතු කියන වචනේ තේරුම මූලික ස්වභාවය. ප්‍රඥාවන්තයත් එක්ක එකතු වෙනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක මේ මොහොතේම තවත් පිරිසක් සක්මන් කරනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සක්මන් කරනවා පිනිපෙනී තමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මග ඇරලා තව පිරිසක් දේවදත්තත් එක්ක සක්මන් කළේ. අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරන පිරිස තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊ සියලු දෙනා 이르දිමත්. මහා 이르දිමත්. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධ මහරහතන් වහන්සේත් තවත් සංඝ පිරිසක් එක්ක සක්මන් කරනවා. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරන සියලු දෙනා අනුරුද්ධ මහරහතන් වහන්සේ කොමකින්ද ප්‍රසිද්ධ වෙලා තිබෙන දිවස්ලාභින් අතර. දිවසින් සියල්ල විනිවිද දකිනවා. ඒ අතරින් තථාගතයන් වහන්සේට ඒ කරුණෙන් දෙවෙනි වෙන්නේ තථාගතයන් වහන්සේට විතරයි. ඒ දිවස්ලාභී අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එක්ක යම් පිරිසක් සක්මන් කරනවද ඒ සියලු දෙනා දිවස්ලාභීන්. අසිරිමත් නැද්ද ඒ සිද්ධියනේ? සත්පුරුෂ ධාතුවට සත්පුරුෂ ධාතුව එකතු වෙනවා. අපගේ ආනන්ද මහරහතන් වහන්සේත් එක්ක තවත් පිරිසක් සක්මන් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කොමටද ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ කරුණ වලට අග්‍රස්ථාන ලැබුවානේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක සතිමත් භික්ෂුන් වහන්සේලා අතර සිහිනුවේ නැති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ගතිමත් භික්ෂුන් වහන්සේලා අතර වහා වැටහෙන නුවණැති භික්ෂුන් වහන්සේලා අතර
අග්‍රස්ථානය ලැබුවා. තව ලැබුවා කොමකින්ද? බහුස්සතානම් භික්ඛුණා. බහුශ්‍රතු භික්ෂුන් වහන්සේලා අතර ආගතන් ලැබුවා. ධර්ම භාණ්ඩාගාරික කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේනේ. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක යම් පිරිසක් සක්මන් කරනවාද? ඒ සියලු දෙනා බහුශ්‍රතයි. බලන්න ස්වභාවයනේ. ඒ ස්වභාවය තියෙනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා උපාලි මහරහතන් වහන්සේත් එක්ක තව පිරිසක් සක්මන් කරනවා. උපාලි මහරහතන් වහන්සේ කොමකටද අග්‍රස්ථානෙ ලැබුවේ? විනේදර භික්ෂුන් වහන්සේලා ත්‍රාගතන් පෙළ. විනේදර භික්ෂුන් වහන්සේලාමයි විනය දරාගෙන හිටපු. ඒ විනය කරුණු ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ සීලය පිළිබඳ කරුණු මනාකොට දරාගෙන හිටපු ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාත් එක්කම සක්මන් කළා. මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ, මන්තානි බෙමිනියගේ පුතා වුණු පුන්න මහරහතන් වහන්සේ කොමකටද අග්‍රස්ථානය ලැබේ? ධර්ම කතික භික්ෂුන් වහන්සේලා අතර, ලස්සනට ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවා. උන්වහන්සේත් එක්කත් සත්සංග පිරිසක් සක්මන් කරනවා. ඒ සියලු සංඝයා කොමකින්ද අග්‍රස්ථානය ලැබුවේ? ධර්ම කතිකයි. සියලු දෙනා අග්‍රස්ථානය ලැබුවේ මන්තානි පුත්ත මහරහතන් වහන්සේ විතරයි. හැබැයි මේ සියලු දෙනා ධර්ම කතිකයි. ලස්සනට දහම් කතාවේ යෙදෙනවා. බලන්න මේ ධාතු ස්වභාවය. අතීතයේ සිද්ධ වුණෙත් ඔන්න ඔය විදිහටමයි. පහළ නොවුණු අනාගතයේ සිද්ධ වෙන්නෙත් ඔය විදිහටමයි. අනාගතයේත් සත්පුරුෂය ඇසුරට යනවා. අසත්පුරුෂය ඇසුරට යනවා. නේ? අසභ්‍ය වචන කියාගෙන, අසභ්‍ය දේවල් කියාගෙන, අනිතයට ගරහ ඉන්න අයත් එක්ක එකතු වෙලා යන පිරිසක් නැද්ද? නේ? මේ අන්තර්ජාලයට හිම හරි මුසු කරොත් එහෙම හරි හොඳයි, මේක හරි කොච්චර වටිනවද, ඔබතුමා හරි සේවයක් කරන්න කියන අය නැද්ද? අසත්පුරුෂ ධාතුවට අසත්පුරුෂ ධාතුව එකතු වෙනවා. ඊට පස්සේ බණපදේ කියද්දී, යහපත් දේ කියද්දී, යහපත් දේත් එක්ක එකතු වෙනවද නැද්ද? නේ? දැන් අපි මේ එකතු වෙලා ඉන්නනේ. මේ පින්නතුන් හාලියල්ල හපුතරේ ඒ පැතිනේ නේ. මගේ ජීවිතේට මම දෙතුන් වතාවකට හැරෙන ওই පැතිවලට ගිහිල්ලත් නැහැ. මේ පින්නතුන් මම දන්න විදිහට මම ජීවිතේ පළවෙනි වතාවට දැක්කෙත් නේ. නේ? සමහරට මේ පින්නතුන් අපි රූපවාහිනියෙන් හරි එහෙම දැකලා තිබුණොත් හැරෙන්න පුද්ගලිකව සැබහින් දැක්ක ගොඩක් වෙලාවට පළවෙනි වතාව. නේ? අපි අතර කිසිම ඥාති සම්බන්ධයකුත් නැහැ නේ. අඩුම තරමින් නම් ගොත් දන්නේ නැහැ. මගේ නම ඕගොල්ලෝ දන්නෙත් නැහැ. ඕගොල්ලන්ගේ නම් මන් දන්නෙත් නැහැ. මේ පුණ්‍ය අනුමෝදනාව සටහන් කරලා තියෙන නම් ටික. හැබැයි මම මේ නම් වලින් සඳහන් වෙන්නේ කවුද කියලාවත් මන් දන්නේ නැහැ නේ. හැබැයි අපි ලස්සනට පෑහුණානේ නේ. අපි සතුටින් දහම් කතාවක යෙදෙනවා. ඔබ සතුටින් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. කොමකින්ද පෑහුනේ? අන්න සත්පුරුෂ ධාතුවට සත්පුරුෂ ධාතුව එකතු වෙනවා. ඒ සත්පුරුෂ දහමක් ඉගෙන ගන්න කැමති ධාතුවට අන්න සත්පුරුෂ දහම අන්න ඒ කතා බහ කරන්න කැමති ධාතුව එකතු වෙනවා. දැන් සමහරලාට අපි අසපොල තේනවා සමහර තරුණ දරුවෝ ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ දහම් ගැටලු ටිකක් තියෙනවා. අනේ කතා කරමු කියලා මම දැනගන්න පුළුවන්ද කියලා දැන් අපිත් එක්ක කතා බහ කරනවා. ඒ ළමයා කොයි ගමේද කොයි ප්‍රදේශෙද මේ අම්මා තාත්තා කවුද නම මොකක්ද අපි මුකුත් දන්නේ නැහැ. හැබැයි අර දහම් කතාව තුළ අපි දෙන්නම සතුටක් ලබනවා, දහම් ප්‍රීතියක් ලබනවා. කොමකින්ද පෑහුනේ?
ඒකට තමයි කියන්නේ සත්පුරුෂ ධාතුවට සත්පුරුෂ ධාතුව ගැලපෙනවා. අර කල්යාණ වූ යහපත් වූ අදහසට යහපත් වූ අදහස පෑහිලා යනවා. ඒක අපිට සන්දිට්ඨිකව දකින්න පුළුවන්ද බැරිද? සන්දිට්ඨිකව දකින්න පුළුවන්. දාන දෙන අයට දාන දෙන අය එකතු වෙනවා නේ? මගේ ජීවිතේ තිබුණ මම දන් දුන්නේ නැති කාලයක් නේ. ගිහි කාලෙවත් දන් දුන්නේ නැති, දාන ගැන එහෙම දන්නේ නැති කාලයක් තිබුණා. මට ඒ කාලේ මුණ ගැහිලා සිටියෙත් දන් දෙන්නේ නැති, දාන වලට සම්බන්ධ නැති බොහෝ පිරිසක් තමයි මම ඇසුරු කරන්න මට ලැබුණේ. හැබැයි අපිට කල්යාණ ස්වාමීන් වහන්සේලාගේ ධර්මය අහලා බණ අහන්න හම්බුනාට පස්සේ ඔන්න අපිත් දන් දෙන්න පටන් ගන්නකොට අන්න අපිට හම්බෙනවා දානෙට කැමති, සීල ආරක්ෂා කරන්න කැමති, සීලය ගැන කතා කරන, දහම් කතා වේදන පිරිසක්. කොමකින්ද මේ පාහල දුන්නේ? නේ? දැන් සමහරවිට අපි බණ අහන්න ගියේ මෙහෙම පිරිසක් හම්බෙනවා, එහෙම දැන් මෙහෙම ධාතුවක් එක්ක එකතු වෙනවා නේ. මම දැන් අසත්පුරුෂ ධාතුව අතහැරලා සත්පුරුෂ ධාතුවකට හම්බෙන්න යනවා. එහෙම කියලා ගියේ නෑ. අපි ගියේ බණ ටිකක් අහන්න ඕනේ. දාන ටිකක් පූජා කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට උපස්ථානයක් කළා පිනක් දහමක් කරගන්න ඕනේ. චෛත්‍ය බෝධියක් වදින්න ඕනේ. අලුතෙන් සෑය බෝධියක් හදනවා නම් ගලක් හරි තියලා පිනක් රැස් කරගන්න ඕනේ අදහසින් ගියේ. ඉතින්ට ගියාට පස්සේ අපි කවදාවත් දැකලා නැති, කවදාවත් කතා කරලා නැති පිරිසක් හම්බ වෙනවා. හැබැයි අපූර්වට පෑහිලා යනවා. කුමක් පිණිසද? කුමක් නිසාද? සත්පුරුෂ ධාතුව නිසා. ඕකේ අනිත් පැත්ත තමයි නේ. අපි අහලා තියෙනවා දැන් සමහර කට්ටිය දැන් අමල තාත්තලා යවනවලු දඹදිව වන්දනාවේ. දඹදිව වන්දනාව යවන්න උමනාව තියෙන්නේ කාටද? පුතාට. හැබැයි ඒ අපච්චිට එහෙම උමනාව නෑ. නමුත් දැන් මොකක් වුණත් ඉතින් රට ගිහිල්ලා එන එක හොඳයිනේ නේ. ඉන්දියාවට හරි කමක් නැහැ. උඩින් යන්න තියෙන්නේ කියලා ඔන්න යනවා. ගියාට පස්සේ ඒ තාත්තට හින්දිත් බෑ. ඉන්දියාවේ තියෙන භාෂා 100 ගානක්. 100 ගාන එක භාෂාවක්වත් බෑ. හැබැයි ගමනේ භාගයක් යනකොට ඉන්දියාවේ කසිප්පු කට්ටියත් එක්ක ඔන්න අපූර්වට පෑහිලා ගිහිල්ලා නේ. නඩේ මැද්දට කසිප්පුත් ගෙන්නගෙන කොමකින්ද පෑහිලා ගියේ? භාෂාවක් දන්නේ නැතුව රටත් වෙනස් වෙලා. අසත්පුරුෂ ධාතුව අපූර්වට පෑහිලා යනවා. භාෂා ભેදය නේ. ඒ ඔක්කොම එහෙම ස්වභාවයක් එනම් මේක තියෙන. සාමාන්‍යයෙන් අපි මේක සමහර කෙනෙක් ඒක දන්නේ නැහැ. ඒ දහම් ස්වභාවයනේ. හැබැයි සත්පුරුෂ කෙනා සත්පුරුෂ දෙයට මනාවකට පෑහිලා යනවා. වර්තමානයේ වෙන්නෙත් ඕක, අනාගතේ වෙන්නෙත් ඕක, අතීතයේ වෙන්නෙත් ඕක. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ විස්තරය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක හරියට කිරිත් එක්ක පෑහිලා යනවා වගේ. කිරිත් එක්ක එකතු කරාට පස්සේ අඩුම ගානේ වෙනසක් හොයන්න පුළුවන්ද? ගාන්ට පෑහිලා යනවනේ. කිසි දොසක් නැහැ. වරදක් පේන්නේ නැහැ. හැබැයි කිරි තෙල් එක්ක පෑහෙන්නේ නැහැ. හැබැයි තෙල් එක්ක හොඳට පෑහෙනවා. තෙල් එක වතුර දැම්මට පෑහෙන්නේ නැහැ. ඒක වෙන් වෙනවා. හැබැයි තෙල් එක්ක හොඳට කලවම් වෙනවා. මේ සමහරලාට අපි බෙහෙත් කරද්දී තෙල් කලවම් කරලා ගන්නෙ හොඳට පෑහිලා යනවා. ගිතෙල් එක්ක පෑහිලා යනවා. මීපෙනිත් එක්ක පෑහිලා යනවා වගේ. යහපත් අදහස් තියෙන අයත් එක්ක පෑහිලා යනවා. එහෙම දේශනා කළා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංසග්ගා වනතෝ ජාතෝ. ඇසුරක් තියෙනවා. ඒ ඇසුර නිසා කෙලෙස් වනේ හට ගන්නවා. මොකක්ද ඇසුර? ඒ ඇසුර භාග්‍යතුන් වහන්සේ දුරු කරන්න කිව්වා. මොකද්ද? අසේවනාච බහලානම්. අසත්පුරුෂ ඇසුර නිසා කෙලෙස් වනේ වැටෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මංගල කාරණයක් හැටියට දේශනා කළේ. අසත්පුරුෂ ඇසුර දුරු කිරීම මංගල කාරණයක් කියලා.
අසංසග්ගේන චිජ්ජති. ඒ ඇසුර අත්හැරීම නිසා ඒ කෙලෙස් වනය සිඳිලා යනවා. එහෙනම් ඒ අසත්පුරුෂ ඇසුර දුරු කිරීමෙන්ම තමයි කෙලෙස් වනය සිඳින්න තියෙනවා. ඒකට කුමක්ද කළ යුත්තේ? සත්පුරුෂ ධාතුවට එන එක. ඒතර සත්පුරුෂ ස්වභාවය ඇති කරගත්තාම මොකද්ද වෙන්නේ? අසත්පුරුෂ ඇසුර නැති වෙනවා. අසත්පුරුෂ ඇසුර නැති වුණාට පස්සේ යා සමහර කෙනෙක්ට වෙන්නේ මොකද? කලබල වෙනවා. ඉස්සර නම් අපිට යාළුවෝ ගොඩාක් හිටියා. දැන් කිසි කෙනෙක් නැහැ. එයා දුක් වෙන්න දෝනේ සතුට වෙන්නද? නේ? සත්පුරුෂ ධාතුව වෙනකොට අසත්පුරුෂ ධාතුවට අයිති දේවල් ගැලවි යනවා. එහෙම ගැලවිලා ගිහිල්ලා තනි වුණත් මොකදනේ? එයනේ වෙන්න ඕනේ. ඒකනේ මංගල කාලනේ ආසේවනච්ච බාලාණන්. මංගල කාරණේ වෙනකොට දුක් වෙන්න එපා. තනි වෙලා හරි මංගල කාරණේ සිද්ධ වෙනවා නම් ඒක ජීවිතේ ලබන ජයග්‍රහණයක්. ඒ තුලින්මයි කෙලෙස් වනය සිදෙන්නේ. නේ? දැන් අපිට ගත්තොත් සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ ධාතුවද තියෙන්නේ? සම්පූර්ණයෙන්ම සත්පුරුෂ ධාතුවද? දෙකෙන් එකක්වත් නැහැ සම්පූර්ණයෙන්. සත්පුරුෂ ධාතුව සම්පූර්ණ වෙන්නේ මොකකින්ද? අරිහත්ත්වයටපත් වුණාට පස්සේ. නේ? එතන තමයි කේවල පරිපූර්ණ සත්පුරුෂ භූමි. සම්පූර්ණයෙන් පරිශුද්ධ වෙච්ච සත්පුරුෂ භූමි. අපි තාම නීරයට වැටෙන්න තරම්ම නේ ආනන්තරීය පාප කර්ම එහෙම කරගෙනත් නැහැ. සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භූමියට වැටලත් නැහැ. එහෙනම් අපේ මේ ධාතු ස්වභාව දෙකම තියෙනවා. අපි මොකද්ද කරන්න ඕනේ? අන්න සත්පුරුෂ ධාතු ස්වභාවය වර්ධනය කර ගන්න ඕනේ. කියන්නේ බණහන්ට යමු කිව්වහම ඒකටත් යවෙනවා. අද නම් ටිකක් මොන හරි දාගත්තා නම් හොඳයි කිව්වහම ඒකටත් සමහර කෙනෙක් ඉතින් හිත යනවා. ඇති නේ. අපි අහන්නේ බය වෙන්න එපා. හැබැයි එහෙම ස්වභාවය තියෙන අය ඇති. ඒතර ඒ ධාතු ස්වභාවයේ තියෙන එකතු වෙන්නේ කාටද? අසත්පුරුෂ ධාතුවම වැඩෙනවා. අජාසත් කුමාරය කියලා කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙන්න සත්පුරුෂ ධාතුව පිහිටලා ඉපදිච්ච කෙනෙක්. හැබැයි අසත්පුරුෂ ධාතුව දුරු කරලා තිබ්බේ නෑ. දේවදත්ත කියන අසත්පුරුෂ ධාතුවත් එක්ක එකතු වුණා. ඒක සින්දන සෝතාපන්න ඵලයටපත් වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන වෙලාවේ ඇතිවෙච්ච ප්‍රසාදේ කොයිතරම් බලවත්ද කියන්නේ සෝතාපන්න ඵලයේ පිහිටන්නේ ඒක ප්‍රමාණවත්. හැබැයි උන්නේ අසත්පුරුෂ ධාතුව විසින් අපේ සත්පුරුෂ ධාතුව නැසලා දාන. අපි තුල සත්පුරුෂ ධාතුවක් තියෙනවා. හැබැයි අසත්පුරුෂ ධාතුවක් නැසිලා නෑ. ඒක නැසුවොත් තමයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ. පරිත්තං දාර මාරුයි යතා සීදේ මහන්න වේ. අර පුංචි දර කොටයක නම් අපි රැඳිලා ඉන්නේ, එලිලා ඉන්නේ. මුහුද යනකොට මහා සාගරේ ඒක න ගිලෙනවා. නේ? දර කොටයක එලිලා යන පුළද මහ මුහුදේ ගිලෙනවා. ඒ වගේ තමයි ඒවං කුසීත මාගම්ම සාදු ජීවී පිසීදති. කම්මැලිකම තියෙන කෙනා යහපත් දිවිය පිණිස උත්සාහ නොගන්න නිසා, ඒ කම්මැලිකම නිසා, ඒ කම්මැලිකමේ තියෙනක ධර්මයට ආසයි. සීල් ගුණදම් වඩන්නත් ආසයි, දන් දෙන්නත් ආසයි, බණ අහන්නත් ආසයි, ජීවිත අවබෝධ කරගන්නත් ආසයි. හැබැයි අර අකුසලයේ දුරු කරගන්න වීරිය මදි. කුසීතයි. ඒ කුසීතකමත් එක්ක එයාට ධම්ම කර දෙන්න බෑ. අර සාගරේ ගිලිනවා වගේ සසර දුකේම ගිලිනවා. සසර නැමැති සයුරේම ගිලිනවා. ධර්මයට ආස නැතුව නෙමෙයි. හැබැයි සත්පුරුෂ ධාතුව චූටි දර කොටයක් වගේ. ඒ දර කොටේ ප්‍රමාණවත් නෑ. තස්මානං පරිවජ්ජය කුසීතං හීන විරියං. ඒ නිසා මේ හීන වීරියති කුසීතයන් ඇසුරිනුත් බැහැර කරන්න ඕනේ. කුසලයේ තුල හිත රැක ගන්නට බැරි අකුසලයට යට වෙන ඒ කුසීතයන් ඇසුරින් බැහැර වෙන්න ඕනේ. මොකද ඒ කුසීතකම බෝ වෙනවා අපිට. ඒ කුසීතකම බෝ වෙන නිසා අපි ඒ කුසීතයන් බැහැර කරන්න ඕනේ. පවිවිත්තේහි හරියේහි පහිතත්තේහි ජායෙහි හුදෙකලා විවේකේහි ඇලුණු දිවි දෙවිනිකොට දහමෙහි හැසිරෙන දැහැන් වඩන අයව ඇසුරු කරන්න ඕනේ. සත්පුරුෂ ඇසුර
ලබන්න ඕනේ. ඒ සත්පුරුෂ ඇසුර ලබන්න නොලැබුණා නම් අපිටත් මේ කුසල් දහම් වඩන්න ලැබෙන්නේ නැහැ. අපිත් යම් කාලයක් අසත්පුරුෂ ඇසුරක හිටියනම් ඒ කාලේ අපිටත් පහසුවෙන් කොච්චර කැමති වුණත් කුසල් දහම් වඩන්න ලැබුණේ නැහැ. සත්පුරුෂ ධාතුවට ආපු දවසට තමයි කුසල් දහම් වඩන්නට ලැබෙන්නේ. නිච්ඡං ආරද්ධ වීරියේහි පණ්ඩිතේහි සභාවසේ. නිරන්තරයෙන්ම වීරිය ආරම්භ කරපු නුවණැති අය ඇසුරේම වාසය කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඉතින් අපිටත් අසත්පුරුෂ ධාතුව දුරු කරමින් සත්පුරුෂ ධාතුව ලැබමින් දහමෙහි පිහිට ලබන්ට ජීවිතාවබෝධය ලබන්ට මේ දහම් මනුශාසනාවෙන් රැස්වුණු සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. පුණ්‍යානුමෝදනාව අද දවසේදී දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තේ කන්දේ අරාව යහල බැද්ද හපුතලේලි පෙනේ පදිංචි DMDUB දිසානායක මහතා AM නිල්මිනි ප්‍රියංගිකා මහත්මිය සහ හෙළගම ගෝඩුන්න හාලි ඇලලි පෙනේ පදිංචි AM ජයසේකර WM ගුණවති මෑණියන් පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා සහෝදර සහෝදරයන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නන්ත සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා. සක්දේවදුන් සතරවරන් දෙවිවරුන් සෙන්පත් දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත් වෙත්වා. දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සියලු දෙනා වෙත සලසා දෙත්වා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට තුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මීට මාස 4කට පෙර මේ පරලොව ගිය AM කපිල සෙනවිරත්න ආදරණීය සොහොයුරාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පවුලේ මේ පරලොව යනට යෙදුණු මේ පින්නන්ත සියලු දෙනා නමින් මේ පරලොව යනට යෙදුණු ඥාති හිත මිතුරන් සියලු දෙනා නමින් මේ පරලොව යනට යෙදුණු ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගති රැකවරණ සැලසේවා. සංසාර දුකින් අත් මිදීම පිණිස රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපිට මේ සත්පුරුෂ භූමිය ගැන කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙනා වාසී රට ලෝක වාසී සිල්ගුණ ධර්ම ආරක්ෂා කරන පිළිවෙත හේදෙන සියලුම ස්වාමීන් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දෝපුතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් ධර්ම අවබෝධයේ පිණිස රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඔක්තෝබර් මාස 13 වන දිනට 12 වන උපන්දිනයේ සමරන DM සදහම් විමුක්ති පුතුණුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වය එකතු කළ කන්දේ අරාව යහල බැද්ද හපුතලේ ලිපෙනේ පදිංචි DMDUB දිසානායක මහතාට AM නිල්මිනී ප්‍රියංගිකා මහත්මියට ඇතුළු පවුලේ සියලු දෙනාට හෙළගම ගෝඩුන්න හාලියල ලිපෙනේ පදිංචි AM ජයසේකර WM ගුණවති මෑණියන් පියාණන් ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. AM ජයසේකර WM ගුණවති DM සුනිල් දිසානායක කරුණා චාන්දනී යන මව්පියන් ඇතුළු ඥාති හිත මිතුරන් දෙමාපිය සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම දෙනාට ඒ සහදාහම විමුක්ති පුතුණුවන් ඇතුළු ඒ පවුලේ දුවා දරුවෝ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුරු වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයටපත් වෙත්වා. සියලු දෙනා කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන්ම ඉෂ්ට සිත වෙත්වා. අධ්‍යාපනය ලබන ඒ සදහම් විමුක්ති පුතුණුවන් ඇතුළු සියලු දරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා.
තුන්වෙනි අනන්ත ගුණානුභව බලයෙන් සියලු කරදර පීඩා දුර වෙලා සියලු දෙනාට සියලු යහපත සිත සැලසේවා දීර්ඝායුෂ ලබත්වා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් ශ්‍රද්ධා සීල වෘත ත්‍යාග ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස රැස් කරනා සීල පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා සාදු 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 ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්විරු කාර්ය මණ්ඩලයන්හි සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දහන සමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාට සියලු යහපත සිත සැලසේවා උතුම් ධර්ම අවබෝධය පිණිස රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 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 යහල බැද්ද කන්දයාරාව හපොතලේ එහෙම පිරිසක් ඒ පැත්තෙන් තමයි ධර්ම දානට ඇවිත් හිටියේ. ඒ ප්‍රදේශයේ සත්බුදු විහාරය ඉදිකිරීම වලටත් කාලයකට කලින් විශාල පිරිසක් දායක වුණා. ඉතින් අද විහාරය දකින්නට කොච්චර සතුටුදනේ. ධර්ම දානෙත් දීලා සත්බුදු විහාරයට වැඳලා යන පිරිසක්. ඒ වගේම ධර්ම දානයකට ඔබත් කැමති නම් එන්න සත්බුදු විහාරයට. ශ්‍රද්ධා රූපවාහිනියෙන් තොරතුරු දැනගන්න 071 232 88 87. අද වැඩසටහන නිමා වෙනවා. නමෝ බුද්ධාය. නිරන්තර